මේක මචං පෙල්ටියර් මොඩියුල් දෙකක් පාවිච්චි කරලා හදපු කූලින් ෆෑන් එකක්. මේක මම පාවිච්චි කරා ටෙක් 12i 710 මොඩියුල් දෙකක් ඇත්තටම 12 වෝල්ට් 10 ඇම්පියර් පෙල්ටියර් මොඩියුල් දෙකක්. ඒකේ හීට් වෙන සයිඩ් එක තමයි උඩට සෙට් කරලා තියෙන්නේ. ඒකට මේ ෆෑන් එකක් දැම්මා. ආයිමත් ඒකේ හීට් සිංක් වෙන ප්‍රමාණය මැද නිසා ආයිමත් මේ 12 වෝල්ට් ටේබල් ෆෑන් එකක් දැම්මා. ඒකත් එතකොට හීට් සිංක් එක through එකෙන් හුලං හමගෙන එතකොට සාමාන්‍යයෙන් කූල් ඒ කියන්නේ හීට් එක අයින් වෙන ප්‍රමාණය හොඳයි. ඊට පස්සේ මේ දෙකටම කනෙක්ට් වෙන විදිහට දාලා තියෙනවා. උන් ඔය අර ග්ලූ දාලා වල තියෙන එක ඒක තමයි සෙට් කරලා තියෙන්නේ කූල් වෙන සයිඩ් එකට. ඊට පස්සේ ඇතුලෙන් ගත්තාම ඒ හීට් සිංක් එකටම තව සෙට් කරලා තියෙන කූලින් ෆෑන් දෙකක්. ඒකෙන් එතකොට කූල් වෙන හුලඟ මේකේ සිලින්ඩර් එක ඇතුළට අරගෙන දෙනවා. ඊට පස්සේ තියෙන බ්ලෝවර් ෆෑන් එකෙන් ඒ හුලඟ ඉස්සරහට තල්ලු කරලා දෙනවා. මේක හදද්දී ආව ප්‍රශ්න තමයි එකක් ඒ 12 වෝල්ට් 10 ඇම්පියර් ඩිවයිසස් දෙකක් දැම්මම මේ සෙටප් එක මදි මේක කූල් කරන්න. ඊට පස්සේ මම මුලික කරපු දෙයක් තමයි මේකේ ස්විච් එකක් දැම්මා. ඒ කියන්නේ එක වෙලාවට එක හීට් සිංක් එකක් විතරක් ඔන් කරන්න පුළුවන්. එහෙම කරාම සාමාන්‍යයෙන් මේක රත් වෙන්නේ නැහැ වැඩි. නමුත් කූල් එක ගොඩක් එන්නේ නැහැ. දෙකම වැඩ කරන තරම් වෙන්නේ. ඊට පස්සේ දෙකම දැම්මම තියෙන ප්‍රශ්නේ තමයි මේක ගොඩක් හීට් වෙන නිසා ගොඩක් හීට් වුණාම හීට් වෙන සයිඩ් එක කූල් වෙන සයිඩ් එකේ ගොඩක් කූල් එකක් එන්නේ නැහැ. ඉතින් එතකොටත් අවාසි වැඩේ. පස්සේ පොඩි මේක ගැන කල්පනා කරලා බලද්දී හම්බෙච්ච පොඩි chance එකක් තිබුණා. මේකේ මම පාවිච්චි කරා power supply එකක්. ඒ power supply එක ඇත්තටම 30 ampere 12 volt power supply එකක්. ඒ power supply එකේ බලන්න power supply ගොඩක තියෙන සාමාන්‍ය variable resistor එකක් පැත්තේ. ඒ කියන්නේ 12 volt out එක සාමාන්‍යයෙන් ඔය 110ක් විතර අඩු වැඩි කරන්න පුළුවන්. මේක කියන්නේ 12 volt 110ක් අඩු කරන්නත් පුළුවන් වැඩි කරන්නත් පුළුවන් power out එක. ඊට පස්සේ මම කරපු එක තමයි මේකේ power out එක පොඩ්ඩක් අඩු කරා. ඒ කියන්නේ 12 volt ම නැතුව සාමාන්‍ය 10 ගානකට වගේ power out එක ටිකක් අඩු කරා. අඩු කරාට පස්සේ මේ devices දෙකම on කරන්න පුළුවන්. ගොඩක් රත් වෙන්නේ නැහැ. මම හිතන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 60ක විතර රස්නයක් වගේ ඇති. අල්ලන් ඉන්න පුළුවන් හීට් සිංක් එකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ කූල් එක ගත්තම සාමාන්‍යයෙන් හොඳ කූල් එකකුත් තියෙනවා. මේක හැබැයි මේ සෙටප් එකකට මුළු ඔක්කොම එකම කාමරේ තිබ්බට පස්සේ අපි අර දන්නා වගේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් 100% කාර්යක්ෂමතාවයක් නැති නිසා මේ තාපයේ ඒ කියන්නේ පද්ධතියක හැටියට ගත්තම තාපය හැදෙන වැඩි. ඒ හින්දා මේකේ හැමතිස්සෙම අර හීට් වෙන ටික එළියට දාගන්න ඕනි. ඒකට අපිට පුළුවන් මෙහෙම ඒ කියන්නේ හීට් වෙන සෙට් එක අයින් වෙන්න දාගන්න පොඩි මේකක්. දාලා තියාගෙන පුළුවන් නැත්නම් හීට් වෙන ඒ කියන්නේ මේකේ අපේ ඔය කූලින් ෆෑන් එක හුලඟ අපිට අහු නොවන පැත්තකට දාලා තියන්න පුළුවන්. එතකොට මේකේ සාමාන්‍ය කූල් හුලඟ ඉස්සරහට ගන්න පුළුවන්. try කරලා බලන්න වටිනවා. හොඳයි.